Hello guys, welcome back to another gameplay video. So ඉතින් අද ගෙනල්ලා තියන්නේ Red Dead Redemption කියන gameplay video එකත් එක්ක. Hello guys, ඉතින් ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ඉතින් gameplay video එකක් ගේන්නේ මං ඉතින් ඇත්තටම කිව්වා මම මාර විදිහට busy වෙලා හිටියේ ගිය දවස් ගිය මාසේ මං හිතන්නේ මාස ගානකට පස්සේ මම මේ gameplay එකක් ගේන්නේ. ඉතින් මේ අර චූචෝ චාල්ස් එකේ මේ game එකේ ඉතුරු ටික ගේන්නක් තියෙනවා. ඒක full gameplay එක ගේන්නක් තියෙනවා. මම මේ වෙනසක් එක්ක කරන්න ඕන නිසා Red Dead Redemption එකේ මේ gameplay එකක් ගේන්න හිතුවා. ඉතින් මේ ඇත්තටම කිව්වොත් මම ඉතින් ගිය දවස් ටිකේ ගිය මාස කිහිපෙම ගේන්න බැරි වුණේ මං course එකකට ගියා. ඊට පස්සේ ඒ වල වැඩත් එක්ක එහෙම හවසට ඉන්නේ. ඒ වල වැඩත් එක්ක මට කොහොම හරි කරගන්න බැරි වුණා මේ YouTube channel එක කොහොම හරි කරගන්න බැරි වුණා. ඇත්ත කතාව ඒක තමයි. දැන් මේ මම දැන් හිතන් ඉන්නේ ආයි සුපිරියට ආයි ගේම්ප්ලේ ටික ගේන්නේ දවස් දෙකක් අර හරි ගේම්ප්ලේ ටික ගේන්නේ. ඉතින් මේ ඒක තමයි ඉතින් කතාව. ඇත්තටම පට්ටම් මම බිසි වෙලා හිටියේ. ඇත්තටම මේ අදත් මේ අනික මේ මගේ මේ ලැප්ටොප් එකේ අවුලක් ඇවිල්ලා ඉතින් මම ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ගේම්ප්ලේ ගෙනාවේ මේ ඉස්සෙල්ලා ගෙනාපු ඩිවයිස් එකේ එහෙම මේ අවුලක් ගිහිල්ලා තිබිලා. ඒ කියන්නේ ඒක අර මේ කියන්නේ ගේම් ලැග් වෙන සීන් එක ලොකුවටම තිබුණා. ඒකේ මේ ඒක එන අවුලක් නිසා ඒක කොහොම හරි ගේම් ගහන්න බැරි තත්ත්වයටම ගියා. මේ ඒක නිසා මේ ගේම් ගහන්න බෑ. ඒක කොහොමත් ඒක ලැග් වෙනවා. ඒකේ ගේම් ගහන්න බෑ. ඊට පස්සේ Windows අලුතෙන් ගැහුවා. දැන් ගේම් ඒක එකක්වත් නෑ. මං ඉතින් මේ Red Dead Redemption එකේ ගේම් ප්ලේ එකක් ගේන්න හිතුවා. ඉතින් මේ මම දැන් අලුත් PC එකක් බිල්ඩ් කරලා අලුතෙන් PC එකක් බිල්ඩ් කරා. ඉතින් එඩිටින් ගේමින් දෙකම කරගන්න මේ PC එකෙන් තමයි මම දැන් මේ Red Dead Redemption එක ගහන්නේ. මේ ඉතින් Red Dead Redemption එක ගැන කතා කරොත් එහෙම මේකේ තියෙන කවුබෝයි සීන් හරියට කවුබෝයි සීන් අශ්වයාගේ පිටේ යන තියෙන ආදි කාලේ මිනිස්සයා මිනිහා අශ්වයා පිටේ ගමන් කරා. අශ්වයා පිටේ හරක් පිටේ ඔය එක එක සත්තු පිටේනේ හිටියේ. කරත්තයි අශ්ව කරත්තයි අර කරත්ත දක්කු කරත්ත අරම්මනම් කරත්තනේ තිබුණේ. ඉතින් ඒ කාලේ ගේම් එකක් තමයි. ඉතින් මේක ඉතින් 2010 Game of the Year වෙච්ච ගේම් එකක්. ඉතින් මේකේ දෙවෙනි ගේම් එක කියන්නේ RTR2 ගේම් එක තමයි ලෝකේ හොඳම ගේම් එකේ ලයිස්තු වෙත් තියෙනවා. මේකේ දෙවෙනි ගේම් එකේ ලෝකේ හොඳම ගේම් තියෙන GTA 5 එකයි ඒ සෙට් එකේ ලයිස්තු තියෙනවා. මේක Rockstars ගේම් එකක්. ඒකම Rockstars ලගේ පළවෙනි ගේම් එක තමයි මේ මේ විදිහට. ඒ කියන්නේ අපේ නිකෝ අයියා CJ ලා එහෙම ඒ කියන්නේ GTA වල එහෙම නිකන් කතා කරනවා. හැබැයි මේ ගේම් එකේ තමයි පළවෙනි වතාවට ආවේ ඕන මිනිහෙක් එක්ක අපිට කී එකක් ප්‍රෙස් කරලා කතා කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ අපිට කැමති වෙලාවට කතා කරන්න පුළුවන් විදිහට මේ ගේම් එකේ තමයි පළවෙනි වතාවට ආවේ Rockstars ලගේ. ඒ කියන්නේ කී එකක් ප්‍රෙස් කරලා කතා කරන්න පුළුවන් විදිහට. ඉතින් මේකෙන් පස්සේ GTA 5 එකෙත් ඒ සීන් එක තියෙනවා. ඉතින් නිකෝ අයියලා එහෙම කතා කරාට ඉතින් අපි නෙමෙයිනේ අපි කීස් ඔබලා අපි කන්ට්‍රෝල් කරලා නෙමෙයිනේ කතා කරන්නේ. ඉතින් මේකේ අපිට කැමති විදිහට ඕනේ මිනිස්සෙක් එක්ක කතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට R ප්‍රෙස් කරලා අපිට කතා කරන්න පුළුවන්. දැන් මම මේ කතා කරා මෙන්න මේ විදිහට මම මෙයාට කතා කරනවා. good evening කියලා කතා කරා. හිරේට කතා කරන්න පුළුවන්. මේ විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු එකේ මේ ගේම් එකේ විශේෂත්වය කියන්නේ මේක Game of the Year වෙච්ච ගේම් එකක්. මේකේ දෙවෙනි ගේම් එකට Game of the Year වෙන්න හම්බුන්නේ නැහැ. මේක 2010 තමයි Game of the Year වුණේ. Red Dead Redemption 2 එක 2018 ගේම් සෙට් එකෙන් බැටල් එකට ආපු ගේම් සෙට් එකෙන් Red Dead Redemption 2 එකක් තිබුණා. ඒ වුණාට Game of the Year වුණේ God of War එක. ඒ වුණාට දැන් මේ ගේම් එකේ වුණාට Game of the Year වුණා. ඒ Red Dead Redemption 2 එකට වෙන්න බැරි වුණාට Red Dead Redemption එකට Game of the Year වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ ගේම් එකේ ඇත්තටම කිව්වොත් එක එක වර්ගයේ සත්තු ඉන්නවා. ඔයා කියන්නේ මේ බල්ලෝ ඉන්නවා. මෙතන බල්ලෙක් හිටියා. ඒ බල්ලද වන්ද මෙතන ඉන්නේ. මේකේ ඇවිල්ලා බල්ලෝ ඉන්නවා. එක එක වර්ගයේ සත්තු ඉන්නේ. හරක් ඉන්නවා, අශ්වයෝ ඉන්නවා, මීහරක් ඉන්නවා. මීහර කියන අර සැරේකාර මේ අනින්නේ ඌ අපි හරක් ඉන්න පැත්තට ගිහලා ඌ මේ දැක්කත් ඇති ඌ හැම වෙලාවෙම මේ පස් හාර කියන්නේ කකුලෙන් මෙහෙම හාරනවා. ඌ අනිනවා. හරිද? අපි හරක් කොටුවට ගිහලා අර මීහරක හිටියත් ඌ අනිනවා.
දැක්ක තැන අනිනවා. ඒ වගේම සත්තු කනවා. ඒ කියන්නේ එක එක වෘකයෝ ඉන්නවා මේ කැලෑවේ ඇස්සේ. වෘකයෝ එහෙම ඉන්න පැත්තට ගියාම අපිව කනවා. ඒ වගේ ගේම් එකක් මේක. ඒ කියන්නේ සත්තු ඉන්නවා. තව මොකෙද්ද සත්‍යෙක් ඉන්නේ? වෘකයෝ ඉන්නවා. ඊට පස්සේ තව මොකද අර කඳුකර දිවියද මොකද්ද කියන්නේ? එන්න උන් ඉන්නවා. ඊට පස්සේ මේ නම් ඉන්නේ බල්ලෙක් ඉන්නේ. හරිද? ඊට පස්සේ ඉන්නවා මේ මුවෝ ඉන්නවා, ගෝන්නු ඉන්නවා. ඊට පස්සේ අර මේ මොකුද කුරුල්ල ඉන්නවා. කුරුල්ල වර්ග කීපයක් දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තව මේ ගේම් එකේ ඉන්නවා මේ මොකුද මේ රැකුන් අර මාවල් එකේ හිමින්නේ රැකුන්. එන්නේ වගේ රැකුන්ස්ලා ඉන්නවා. අර කුණු හාරගෙන කන්නේ රැකුන්ලා ඉන්නවා. හාවෝ ඉන්නවා. මීයොත් ඉන්නවද මන්ද? කොමරි හාවෝ ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එimhe තව මේකේ හාවෝ ඉන්නවා. තව මේ අර මේ තව එක සත්තු ඉන්නවා. මේ අර බීවර් වගේ වුණුත් ඉන්නවද මන්ද? මේ කොමාරි රැකුන්ලා ඉන්නවා. අර ගඳ ගහන්නේ මොකද? අර නැට්ට ගඳ ගහන්නේ උගිනා මොකක්ද? මට නම් මතක නැහැ. එන්නේ සත්තු ඉන්නවා. ඇත්ත මේක පොලිසිය වගේ සීන් එකක් ඉන්න උන් මාර භයානකයි මේ GTA වල වගේ මේ දරුණුයි. හරිද? එක එක මේ ගේම් එක පට්ටයි. ඉතින් අර මේ පරණ කාලේ ගේම් එක ඉතින්. අපිට මිෂන්ස් කරන්න පුළුවන් එක එක වර්ගයේ සත්තු සෑහෙන්න රොත්තක් ඉන්න අපිට මිනිස්සු මොනනම් බේර ගන්න පුළුවන්. ඒ කියන්නේ වෘකේ කකා ඉන්න මිනිස්සු දැන් මිනිස්සු ඉන්නවා. ඒ කඳු කරේම මිනිස්සු ඉන්න සත්තු ඇවිල්ලා කනවා. සත්තු ඇවිල්ලා පස්සෙන් එලවලෝ කනවා. අපිට ඒ සත්තුම දඩයම් කළා ඒ සත්තුන්ගේ මිනිස්සුම බේර ගන්න පුළුවන්. ඒ විදිහේ එක එක වැඩ කරන්න පුළුවන්. මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් අපිට මේ ගේම් එකේ. ඒ වගේම මේ අපිට හන්ට් වැඩ කරන්න පුළුවන්. අපිට සත්තු දඩයම් කරන්න යන්න පුළුවන්. එක එක වර්ගයේ සත්තු ඉන්නවා මේ ගේම් එකේ. ඇත්තටම මල හිතා ගන්න බෑ මාර විදිහේ සත්තු ඉන්නවා. එක එක පොඩි සත්තු ඉන්නවා මේ කැලේට එහෙම ගියාම මාර සත්තු තෝගයක් ඉන්නේ. මේ ගේම් එක ඇත්තටම සුපිරි. වැඩි කතාවක් නැතුව මම දැන් මිෂන් එකක් ප්ලේ කරන්න යන්න අද දවසේ මේ මෙන්න මෙතන තියෙන අර හරකක් ඉන්නවද දන්නේ නැහැ. මීහරක ඌත් ඉන්නවද දන්නේ නැහැ. ඌ තමයි මං හිතන්නේ අර ඉන්නේ ඌ. අර ඉන්නා නේද මේ නෝමල් හරක්. මේ ඉන්නේ මීහරකා. අම්මට සිරි අනීද දන්නේ මං දුවනවා. අම්මෝ පණ කඩාගෙන ආවා. ඌ අනිනාව ගයිස්. හරිද? අර ඉන්නේ මීහරකා. හරිද? අර ඌ අනින්න බලන්නේ. ඌට ඕනේ මට අනින්න. දැක්කනේ? ලේසි නෑ මේ ගේම් එක ගයිස්. හරිද? මේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. කැලේ අස්සට ගියාම සත්තු කනවා. බල්ලෙක් ඉන්න මේ අපේ යාළුවෙක්. හරිද? බල්ලා. අපිට මෙන්න මේ විසිල්ලක් ගැහුවම අශ්වයා ගෙන්න ගන්න පුළුවන්. එච් එකෙන් අපිට අශ්වයාව ගෙන්න ගන්න පුළුවන්. ඕන තැනක හිටියත් අශ්වයා මේ සද්දයක් යනවා. ඉතින් මේ අශ්වයාව ආවා. අශ්වයාව ගෙන්නගෙන යන්න පුළුවන් අපිට. ඉතින් කියන්නේ වෙන අශ්වයෝ ඉඳන් මේව කරන්න පුළුවන්. මේ කියන්නේ වෙන අශ්වයෝ හිටන් අපිට පදින්න පුළුවන්. හැබැයි ඒ අශ්වයෝගේ ඇඟේ නැගලා සමහරු ගහනවා ගයිස්. ඒ කියන්නේ හුරු නැති අශ්වයෝගේ පිටේ නැග්ගම ඇඟේ විසි කරනවා සමහර අශ්වයෝ. අපිට මේ shift එක ඔබගෙන හිටියම මූ වේගෙන් යනවා. ඒ කියන්නේ shift එක මේ කීපවතාවම ඔබන්න මෙයා වේගෙ වැඩි කරනවා. හරිද? shift එක ඔබන්න තමයි ඒ කියන්නේ shift එක ඔබන්න ඕනේ සැරෙන් සැරේ ඔබන්න මෙයා වේගෙ වැඩි කරනවා. මේක shift එක ඔබාගෙන යනකොට එකම වේගෙන් යන්නේ guys. හරිද? මේ විදිහට යනකොට එකම වේගෙන් යන්නේ. හරිද? shift එක ඔබාගෙන යනකොට එකම වේගෙන් යන්නේ. අපිට සැරෙන් සැරේ shift එක ඔබනකොට ඕගොල්ලන්ට මේ නිල් පාට බාර් එකක් පේනවා ඇති. ඒකේ එන්න අඩු වෙනවා. අර මැප් එක පේන්න තියෙන්නේ. මැප් එකේ තියෙන බාර් එකේ නිල් පාට බාර් එක එන්න අඩු වෙනවා. ඒ shift එක ඔබන්න මෙයා අශ්වයා ස්පීඩ් එක වැඩි කරනවා. shift එක සැරෙන් සැරේ ඔබන්න. නිකන් ඔබාගෙන හිටියොත් වෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වේගයක යනවා. අම්මෝ මේ වගේ වේගයක යනවා නිකන් ඔබාගෙන ඉන්න. සැරෙන් සැරේ ඔබන්න මෙයා වේගය වැඩි කරනවා. හරිද guys? මම ඉතින් මේකේ control ගත්තොත් WSD ඒ වලින් යනවා. ඉතින් මේකේ අර වේගය වැඩි කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. අපිට කරත්ත පදින්න පුළුවන්. එක එක ඒවා තියෙනවා මේකේ. ඉතින් අද ඉතින් කවුබෝයි තමයි සෙල්ලම තමයි ඉතින් කරන්නේ. මෙතන අශ්ව ගාලක් ඉන්නේ. මට මේ අශ්ව control කරන්න බෑ. මේ අශ්ව control කරන්නත් ටිකක් අමාරුයි guys. හරිද? අපි මේ මිෂන් එකක් කරමු. අන්න අතන මිෂන් එකක් තිබුණා. මේ තියෙන මිෂන් එක. අපි මේ මිෂන් එකට යන්න බලන්න. මෙන්න මෙතන මිෂන් එකක් තියෙනවා බලන්න.
අපි මිෂන් එකක් ප්ලේ කරමු guys. මෙයාගේ නම තමයි අපේ කැරක්ටර් එකේ නම තමයි ජෝන් මාසල්. ඉතින් මෙයා Red Dead Redemption 2 ගේම් එකේ තියෙන ජෝන් මාසල් ඒ කියන්නේ Red Dead Redemption 2 එකෙන් පස්සේ ස්ටෝරිය තමයි මේකේ තියෙන්නේ. හරිද? Red Dead Redemption 2 එක ආවේ 2018 වුණාට අර යන්නේ අර පැත්තෙන් යනවාට අපිට මේ පෙන්නන්නේ ලොකේෂන් එක පෙන්නන්නේ මේ පැත්තට guys. අපි මේ පැත්තට යම් බලන්න නෑ. මෙතන මේ අර බල්ලද කොහෙද ඉන්නේ නේ? බල්ලගේ පස්සෙන්ද දන්නේ යන්න තියෙන්නේ. ඉතින් guys කට්ටියම තාමත් මගේ වීඩියෝ එකට ඉතින් දැන් මේ හොඳටම රීච් එක බැලලා තින්නේ මේ මාස ගානකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. හොඳටම රීච් එක බැලලා තින්නේ මේ මාස ගානකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් හොඳට රීච් එක බැලලා තින්නේ එකේ. ඉතින් මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඔන්න ඕක ඔබාගෙන යන්න. ලෝභ වෙන්න එපා, කූක වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඔන්න ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් මොනවාද කියලා මේ බල්ලා එහෙට මෙහෙට යනවනේ නේ අපිව වටගෙන යනවා නිකන් බොරුවට. මේ ඔය තියෙන අදහස් මොනවාද කියලා කියන්නේ වීඩියෝ වල තියෙන මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා friends. ඉතින් මේ වගේ සුපිරි ගේම් ප්ලේ වීඩියෝස් මේ වගේ Rockstars ලගේ ගේම් ප්ලේ වීඩියෝස් බලන්න කැමති අය අනිවාර්යෙන් අම්මට සිරි මෙතන මොකක් හරි සීන් එකක් කරා. මොකද්ද සීන් එක? අරුවට තියන්න තියන්නේ. අම්මට සිරි. අරුවට තියන්න තිබිලා තියෙන්නේ. අම්මට සිරි. මෙතන පෙන්නනා මොකද්ද එක? අපි යමු. ඉතින් මේ වගේ ගේම් ප්ලේ වීඩියෝස් බලන්න කැමති අයට ඔයාගේ යාළුවන්ට මේ වගේ Rockstar games බලන්න කැමති යාළුවන්ට මේක share කරන්න අමතක කරන්න එපා. මේ වගේ Rockstar games වලට කැමති අය අනිවාර්යෙන් share පාරක් දාගෙන යන්න. ඉතින් share පාරක් දාගෙන යන්න guys. ඒ වගේම අපි තාම subscribe කරලා නැද්ද? මොකක්ද බං හිතේ? නිකන් තියෙන subscribe button එකනේ. ඔන්න ඕක ඔබාගෙන යන්න. subscribe කරපු නැති අය ඔන්න ඕක ඔබාගෙන යන්න guys. ඉතින් නිකන් තියෙන subscribe button එකනේ. ඔන්න ඕක ඔබාගෙන යන්න. ඉතින් අපේ මිෂන් එක ඉවරද මන්ද? ඉවරද? මැප් එකේ මේක තමයි guys. ඉතින් මැප් එක හරියද? මෙන්න වගේ දඩ මැප් එකක් තමයි අපේ Red Dead Redemption game එකේ තියෙන GTA 4 එකේ මැප් එකකට වඩා ලොකුයි ඇත්තටම ගොඩාක් ලොකුයි. ඉතින් අපි මේ පෙන්නන මේ මැප් එකේ තියෙන හැමතැනම යන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ඔව් යන්න පුළුවන්. ඉතින් පෙන්නනවා නම් යන්න පුළුවන් ඉන්න බෑ. මේ ඉතින් අපේ GTA 4 මැප් එකකට වඩා පට්ට ලොකු මැප් එකක් දීලා තියෙන ඉතින් අයිනා සුපිරි මැප් එකක් දීලා තියෙනවා. හරි අම්මෝ බල්ලෝ හැමතැනමනේ. හයියෝ මේ දුරෙක්ෂේ එක්කේ බලන අර බය දුවනවා කියනකෝ. ඒ නිකන් ආතල්ලකට වගේ මේව කරේ අම්මට ජෝන් මාසල් කාර්යයට මේ දාඩිය වගේ. උලෝපිටම ආතල්ලකට වගේ යකෝ බය මේ පිස්ටල් එක දික් කරේ බය දුවන්න ඕනේ නැහැ. උරුවට කරේ බල්ලා පට්ට කැම්මක් තමයි බල්ලා. මේ අපිට මිෂන් එක කොහෙද බන් තියෙන්නේ මේ මෙතන මේ මිනි ඔලුව පෙන්නන එක හො. ජෝන් මාසල් කාර්යය මේ අක්ෂය වත ගන්න මාර ඇක්ෂන් ටිකක් තියෙන මේ ගේම් එකේ අක්ෂය පිහිදානවා. මෙතන පෙන්නන්නේ මොකද්ද? මිෂන් එක ඉවර කියලා නම් හිතුවේ. මොකක්ද මේ කියන්නේ? මොකක්ද දන්නේ මියුසික් එක වෙනස් වුණා. අර මොකක් හරි මිෂන් එක ඉවර නෑ ගයිස්. මං හිතුවේ මිෂන් එක ඉවරයි කියලා. අම්මට සිරි වෙඩි තියාගන්න එකක්. අර කවුබෝයි තියන්නේ අර කවුද පොයි මේ මොකද්ද කාටුන් එක බලලා තින්න නම් අර වෙඩි තියන ඒවෙම සීන් දීන් විනාඩි කාන්ටම එක සැරේම වෙඩි තියන්නේ කවුද කියලා බලන්නේ. guys මෙන්න සුපිරි guys. අපි අම්මට සිරි සුපිරි කියන්නකො. අර විනාඩි ගානට වෙඩි තියන්නේ කවුද කියලා බලන්න එක. එන්නේ එක තමයි බැලේ. ඉතින් අපිට මේ සත්තුන් මෙහෙම දඩයන් කළා කුරුල්ලන්ගේම පිහාටු ගන්න පුළුවන් සත්තුන්ගේ හැම ගන්න පුළුවන් guys. හරිද? සත්තුන්ගේ හැම ගන්න පුළුවන් එක එක ඒවා කරන්න පුළුවන්. හරිද? හැම පවා ගන්න පුළුවන්. මම හිතුවේ මේක මේ මිෂන් එකේ කොටසක් නෙමෙයි. මං හිතන්නේ මේක සයිට්
මොකක් හරි සීන් එකක් හරි මේ දුර මිෂන් එකක් කරමුද කොහේකටත් එක දුර මිෂන් එක කොහො කියන්නේ ලොකේෂන් එක දාගත්තා guys ඉතින් guys ලොකේෂන් එකක් දාගත්තා ඉතින් අශ්වගේ පිටේ යන ගමන් ඉන්නේ guys ගැම්මට ලයික් කළේ නැත්තම් දැම්මම ලයික් එකක් දාගෙන යන්න ඇයි මේ වෝන්ටඩ් එකක් වෙඩිලා තින්නේ මට ඇත්තටම හිතාගන්න බෑ අර කවුබෝයි කාරයව මැරුවා නිසා දන්නේ නැහැ ඌ මාත් එක්ක ඉතින් ගේමට ආව නිසානේ මට චැලෙන්ජ් කරා නිසානේ ඌත් එක්ක මේ තරගෙට ගියේ දැන් බැරි වෙලා හරි ඌ දින්න නම් උගේ වස්තුනුත් මේ විදිහට පොලිසිය පස්සෙන් එනවත් දන්නේ නැහැ පොලිසිය වගේ සෙට් එකක් හරිද ඕන් නිකන් ඇවිල්ලා නිකන් කොස්තාපල් නිකන් අනේ පරණ කාලේ ඉන්නේ කවුද බෝයි බලලා තියනවා නම් ඉන්නේ සෙට් එකක් පොලිසිය වගේ සෙට් එකක් එන්න උන් සෙට් එක තමයි මගේ පස්සෙන් පන්නන්නේ ඉතින් GTA ගේම් වල තරු වලින් පෙන්නනනේ මෙච්චර වෝන්ටඩ් එකක් ඇවිස්සලා කියලා ඉතින් මේකෙදි වෝන්ටඩ් කියලා තමයි වැටෙන්නේ හරිද තරු සීන් එක වගේ නෙමෙයි මේක නිකන් එක වෝන්ටඩ් එකක් තියෙන අර තරු පහපත්තු වෙනවා වගේ එහෙම සීන් එකක් නැහැ මේක වෝන්ටඩ් කියලා වැටෙනවා ස්පීඩ් එක නැති වුණා මම shift එක ඔබනන්නේ අම්මෝ බවුන්ටි ඩොලර් එකයි මෙතන තින්නේ අවුදර ගෑනු ගෙනන්නන්නේ අයියේ මොකද නම් කියදෙන්නේ මෙයාගෙද කොහෙද මිෂන් එක තියෙන්නේ සයිට් මිෂන් එකක් දරන්නේ මං ආවේ මට සිරි මගේ පුතා නැත් අතුරුදහන් වෙලාලු මොකක්ද දන්නේ සීන් එක තියෙන්නේ මොකක්ද දන්නේ මගේ ළමයා අතුරුදහන් වෙලා කිව්වා එතනින් යාට මේ ඉන්නේ උරුලෑවනේ මුට කියන්නේ උරුලෑව කියලානේ කියන්නේ අර ගඳ ගස්සන එක අන්න ඌ ඉන්න මේක එක එක සත්තු ඉන්නවා ගයිස් හරිද මොකක්ද දන්නේ අපිට කරන්න තියෙන්නේ නෑ දැන් මිෂන් එකකට ගියා කියන්නකෝ අර වෙලාවේ මොකක්ද දන්නේ අපිට කරන්න තිබුණේ මට ඒක තේරුන්නේ නැහැ අර ඉස්සෙල්ලා කරන් තිබිච්ච එක මට වෙච්චර මීටර නෑ මොකද්ද දන්නේ ඒක කරන්න කියන්නේ මොකද්ද දන්නේ සයිඩ් මිෂන් එක මොකක් හරි මං හිතන්නේ මොකක්ද දන්නේ ඒක කරන් තියෙන්නේ කොමාරි අපි ආපු මිෂන් එකට ආවා අපි කරන්න ආපු මිෂන් එකට මං දැන් ඇවිල්ලා ඉන්නේ හිරකාරයෙක් කියන්නේ මෙයා මං හිතා කොස්තාපල් හරි සීන් එකක් එහෙම සීන් එකක් තියෙන්නේ පොලිස් කාරයෙක් කොමාරි මේ තරුව ගහගෙන ඉන්නේ කොස්තාපල් හරි එහෙම සීන් එකක් තියෙන මන් දන්නේ හරියට මේ අර කවුද බෝයි ගේ මොකක්ද කාටුන් එකෙන් බලලා තියෙනවා නම් දැකලා ඇති මේ වගේ තරු ගහගෙන ඉන්න කට්ටිය එහෙම ඉන්න ඒ වගේ කෙනෙක් තමයි අපිත් ඒ වගේ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් කොමරේ පොලිසියට උදව් කරන එක්කෙනෙක් තමයි මේ ජෝන් මාසර් කියන්නේ මෙයා ඉතින් RDR2 ගේම් එකෙත් ඉන්නවා මෙයා අපිට පාලනය කරන්න පුළුවන් මේ RDR2 ගේම් එකේ ප්ලේ කර මේ කියන්නේ මේ 2 ගේම් එකේ අපිට මේ ජෝන් මාසර්ව මේ ප්ලේ කරන්න පුළුවන් මම දන්නේ සත්ත්ව දඩයමක්ද දන්නේ අනිත් මොකක්ද දන්නේ යන්න තියෙන්නේ මේක මෙතර සීන් එක මොකක්ද දන්නේ නේ ඇත්ත කතා කරන්න බෑනේ මෙතන සීන් එක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ හරිද ප්ලේස් එකට යන්න තියෙන්නේ අපිට පල්ලෝ දෙ ඉන්නේ ගවර්මන්ට් රජයට මාස්ටර් කියලා කතා කරන්නේ. ඉතින් මේ guys ඉතින් මගේ ඉස්සලා WhatsApp channel එකක් උගන්වන්න කියලා තියෙන WhatsApp channel එකක් තිබුණා. ඒක ඉස්සලා followers ලා 40 ගණක් විතර තිබුණා. මම ඉතින් අර වීඩියෝස් අනම්මනම් එක ඒවා post අනම්මනම් දාන එක මට ඇත්තටම ගොඩාක් මම busy වුණානේ. පට්ට විදියටම busy වුණානේ. එන්නේ ඒකෙන් මට මේ එක ඒවා දාන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් WhatsApp channel එකට මේ එක ඒවා දාන්න බැරි වුණා. කොහොම හරි දැන් ඒකෙත් ඒක followers ලා බැලලා දැන් 20 ගාණක් ඉන්නේ followers ලා ඉස්සලා 40 ගාණක් හිටියා දැන් 20 ගාණක් ඉන්නේ WhatsApp channel එක ගැන ඉතින් මම කතා කරන්න පොඩ්ඩක් ඉතින් මගේ අද WhatsApp channel එක ගැන මම දැන් පොඩ්ඩක් ස්පොන්සර් කරනවා හරිද guys ඉතින් WhatsApp channel එක ගැන පොඩ්ඩක් මම කියන්න ඉතින්
ඉතින් මම මේ WhatsApp channel එක ගැන තමයි ඉතින් අද ඉතින් මම පොඩි ස්පොන්සර් කරනවා. ඉතින් මේක මගේම channel එකක්. ඉතින් මම අද කතා කරන්නේ WhatsApp channel එක ගැන පොඩ්ඩක් මම මේ කතා කරන්න කැමතියි. ඉතින් මේ channel එකේ කලින් followers ලා 40 ගාණක් හිටියා. ඉතින් පස්සේ ඉතින් මේකට අර post අනම්මනම් videos අනම්මනම් දාන්න බැරි වුණා නිසා මේකේ followers ලා බහැලා ගියා. ඉතින් මාස ගානකින් මට මේකටත් එච්චර දේවල් දාන්න බැරි වුණා. ඉතින් මේ අන්තිමට දාපු එක තමයි මේ තියෙන්නේ. මේක ඉතින් අවුරුද්දට දාපු post එක විතරයි post එක තියෙන්නේ. ඉතුරු ඒවා ඔක්කොම නැහැ. ඉස්සෙල්ලා කලින් ගොඩාක් ඉස්සෙල්ලා දාපු ඒවා මේකේ පේන්නේ නැහැ. මේ ඉතින් ඔයගොල්ලන්ට මේ channel එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක මගේම channel එකක්. ඉතින් මම මේක කරන්නේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින්ම මම මේ channel එකට දානවා. මේ මගේ WhatsApp channel එකට දානවා. ඒ වගේම ඉදිරියේදී අප්ලෝඩ් වෙන්න තියෙන වීඩියෝස් ගැනත් ඉඟි දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් අද මේ වගේ වීඩියෝ එකක් මේ අප්ලෝඩ් කරනවා නම් ඒ වීඩියෝ එක වැටෙන්න කලින් පෙන්නනවා මේක තමයි දාන්නේ අද මේක දානවා කියලා. ඉතින් එහෙම කරනවා. තව එක ඉඟි දෙනවා. එක ගේම්ස් මේ වගේ ගේම් ගේනවා කියලා එහෙම ඉඟි ගේනවා. ඒ වගේම ගේම් වල විස්තර දානවා. එක ගේම් වල විස්තර දානවා. එක දේවල් කරනවා. ඉතින් YouTube එකට වීඩියෝ එකක් වැටුණා ගමන්ම මම මේ WhatsApp channel එකට වීඩියෝ එක දානවා. YouTube එකට වැටුණා ගමන්ම අප්ලෝඩ් තුන සැනින්ම එසනින්ම මම මේ WhatsApp channel එකට දානවා. එතකොට ඔයගොල්ලන්ට ලේසියෙන්ම මගේ මේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් වීඩියෝ සෙට් එක බලන්න පුළුවන්. ඉතින් මේ දැන් අර දාපු ඒවා එකක්වත් නැහැ, පරණ ඒවා එකක්වත් නැහැ. ඉතින් මේක තමයි මගේ channel එක. WhatsApp channel එකත් ඉතින් ඔයගොල්ලන්ට follow පාරක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ගැම්මට මේකටත් මේ follow පාරක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි ආයෙමු අපේ ගේම් ප්ලේ වීඩියෝ එකට. ඉතින් අපි අරුන් තුන් දෙනා යන අන්න අර පැත්තට. ඉතින් අපිට මේ මිෂන් එකක් කරන් තියෙන්නේ මේ ටිකක් බරුණු මිෂන් එකක් වගේ වෙඩි තියාගන්න සීන් එකක් තියෙන්නේ. මොකද දන්නේ තියෙන සීන් එක. අන්න පොරක් එනවා. පාත් වෙන්නේ කොහොමද අම්මාර සිරේ? පාත් වෙන මෙහෙමනේ පාත් වෙන්නේ. හරි සුපිරි මිෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ ගයිස්. මරසිරි මගේ හෙල්ත් උත් නෑ ගයිස්. මොකද මේ අපි ඊයක් කරගෙන ඉන්නේ. මට කියන්නේ මාස්ටර් කියලා. අයියෝ මේ අකා මේ මොකද මේ එක පාටම පීයක් කරගෙන තියෙන්නේ. මොකද මේ අකා මේ පීයක් ගත්තේ මට හිතා ගන්න බැරි වුණේ පීයක් කරගත්තේ මොකද කියලා. ඇපල් පීය කපපන්. පීයෙන් තමයි ගයිස් ගේම ගැහුවේ කොහොම හරි අම්මෝ. මට මේ තුවක්කු මාරු කරන්න බෑනේ. පීයෙන් කොහොම හරි ගේම ගැහුවා ගයිස්. හරිද? ඒක තමයි ඉතින් මගේ WhatsApp channel එක ගැන කියන්න තියෙන්නේ. මොකද මේ මට ගන්න බැරි. මට හිතා ගන්න බැරි වෙන්නේ ගයිස් ගන්න බැරි මොකද කියලා. අම්මට සිරේ. ඉඳා. මට ගන්න නැතුව ගයිස් මම මේවා කරන්නේ ඔක්කොම පීයෙන් ඔක්කොම වැඩේ දෙන්නේ. පීයෙන් ගැම්මක් කල්ලුවේ ගයිස්. පීයෙන් ගයිස් ඔය ගේම දුන්නේ මේ මට මේ ගන්නෙක් ගන්න බෑනේ. මොකද මේ ගන්නෙක් ගන්න දෙන්නේ නැත්තේ. මට කියන්නේ කවුද? අම්මට සිරි. කවුද පොරක් ඉන්නා? කපපන්. නන්න පොරක් ඉන්නවා ගයිස්.
මරේ ගන්න විදියක් නැහැ පීයෙන් තමයි ගේම ගහන්නේ උගන්ට පේන හැටි පිහියෙන්ම මම ගේම ගහන්නේ අම්මෝ තියන්තන් මම පිහියෙන් ගේම ගැහුවේ මට ගන්න විදියක් නැහැ කියන්නකෝ ඉතින් මේ ගේම් එක සුපිරි කියලා ඔයගොල්ලන්ට හිතනවා නම් සුපිරි නම් අනිවාර්යෙන් ඉතින් ලෝභ වෙන්න එපා කම්මැලි වෙන්න එපා කුහක වෙන්න එපා අනිවාර්යෙන් ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබාගෙන යන්න ගයිස් ඉතින් නිකන් තියෙන ලයික් බටන් එක නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යන්න ගයිස් අම්මට සිරි අම්මට සිරි කො මොකෙද්ද එක තියනවා මට හොකාලා ජෝන් මාස්ටර් මොකද මේ අරුන් දෙන්නට වෙඩි තිබ්බා දැන් මෙයාට කපලා දාන්න මෙයාට ඕ මයි ගාඩ් අම්මෝ මාවත් වැටුණා කියන්නකෝ ඉතින් ගයිස් ඉතින් මං ආයි අර වලේ වැටිලා ඉඳලා ඊට පස්සේ ආය ආවොද්දට බලමු මොකද්ද වෙන සීන් එක කියලා මුන් නිකන් බලාගෙන ඉන්න විතරයිනේ අද මෙහෙම ඇඟෙන්න විදියකුත් නැහැ මොකද මං කරන්නේ මොකද මේගොල්ලෝ කරන්නේ නිකන් ගන් ටික තියාගෙන ඉන්න විතරයිනේ එක එනවා ළඟට බලමු එක එනවා මේ පැත්තට ගයිස් අර බලන්න එක එනවා මොකක්ද දන්නේ වෙන සීන් එක මං ගාව ගන් ගන්න ඉතිකුත් නෑ මට ගන් ගන්න තේරෙන්නේකුත් නෑ ගයිස් මේ ආයි මේ රෙකෝඩ් එකක් දාලා කරන්නේ මේ මේක මේ කන්ට්‍රෝල් එක ඔබලා තමයි පාත් වෙන්න තියෙන්නේ හරිද කන්ට්‍රෝල් ඒ කියන්නේ මෙහෙම පාත් වෙන එක නෙමෙයි නිකන් වාඩි වෙන්න තියෙන්නේ කන්ට්‍රෝල් එක ඔබලා ඒක බුවාම මගේ මේ රෙකෝඩින් එක නතර වෙනවා මම ෂෝට් කට් දාලා තින්නේ මේ ෂෝට් කට් දාලා තියෙන්නේ කන්ට්‍රෝල් එකේ බුවාම රෙකෝඩින් එක එන්න වෙන විදිහට රෙකෝඩ් එක එන්න වෙන විදිහට අම්මනේ තියෙනවා दा අද ජෝන් මාස්ටර් කාර්යය ගාවට අම්මට ජෝන් මාස්ටර්ට ජෝන් මාස්ටර්ට නැහැ අද ගන්ස් නෑ ජෝන් මාස්ටර් ගාව තියෙන්නේ පිහියක් විතරයි ගන් නෑ පිහියක් විතරයි ජෝන් මාස්ටර් ගාව තියෙන්නේ උඳ පිහියෙන් ගේම ගහන්නේ අර මීහර කිව්වුත් ඉන්නවා ගයිස් ඌ අනිද්දක් නෑ අද ජෝන් මාස්ටර් ගාව අද ජෝන් මාස්ටර් ගාව තුවක්කු නෑ තියෙන්නේ එකම ආයුධය තමයි පිහිය මට සිරේ සෙට් එකක් කනා නා दा පිහිය හැදුණාද මොකක්ද මේ වෙන්නේ මිෂන් එක ඉවර වෙනවා කියන්නේ හමෝ කොහොමද ඉතින් කොල්ලගේ ගැම්ම ගන්ස් පාච්චි කළා නෙමෙයි මිෂන් එක දින්නේ කෙලින්ම පිහියෙන් තමයි ඉතින් කොල්ලා දින්නේ කොහමද ඉතින් ගේම් ප්ලේ එක ආතල්ද මම හිතනවා ගේම් ප්ලේ එක ඔයගොල්ලන්ට ආතල් ඇති කියලා ඉතින් ආතල් ඇති කියලා හිතනවා ගේම් ප්ලේ එක මටත් පට්ට ආතල් මේ ගේම් එක මට සිරි කොල්ලා මොකද්ද සුරුට්ටුවන්නේ සුරුට්ටු වල සිගරට් දාන්නේ සුරුට්ටුවක්ද කොහෙද උරනවා කොල්ලා කියන්න බෑ කොල්ලා නෙමෙයි නාගියා කියන්නේ කොල්ලා කියන්නේ බෑ මාමන්ට නාගියක් දැන්නේ අම්මට සිරි අර අනිනා හරක් ටිකක් යනවනේ අර මට අනිත් දන්නේ අර මීහරක් జాතියක් එනවා මිෂන් එක ඉවරයි ගයිස් ඉතින් එහෙනම් කොල්ලෝ ඉතින් අද ඉතින් මිෂන් එක ඉවර කරා කොහොම හරි ගැම්මක් අල්ලලා මිෂන් එක කොහොම හරි දීලා අතාරියා හරිද ගයිස් දීලා අතාරියා කියලා තමයි මට කියන්න තියෙන්නේ මිෂන් එක කොහොම හරි අපි ඉවරයක් කළා දැම්මා ඉතින් ගැම්මක් තමයි ගයිස් ඉතින් එහෙනම් කොල්ලෝ මම අතට සමුගන්නවා ආයි දවසක හමු වෙමු ඔයාට සුබම සුබ දවසක් දවස් දෙකක් ඇරලා හරි ගේම් ප්ලේ එකක් ගේන්නම් හරිද එහෙනම් කොල්ලෝ මම අතට සමුගන්නවා ආයි දවසක හමුමු ඔයාට සුබම සුබ දවසක් බයි